ජනතා විමුක්ති පෙරමුණ අපිට උදව් කරානේ මට පළවෙනි ජනාධිපතිවරණයේදී මට උදව් කරා. එතකොට සාකච්ඡාවකදී ඇවිල්ලා ඔය හැම වෙලාවෙම කියනවා ගහන්න. ඉතින් අන්තිමට මට අහන්න ඕන මොකෙන්ද ගහන්නේ කියලා. මහින්ද රාජපක්ෂ කියන මේ කතාව හරියටම හරි. මේ කතාව සෝමවංශ අමරසිංහ මේ විදියටම කියනවා. හැබැයි මීට වඩා වෙනස් විදියකට. මොකෙන්ද ගහන්න කිව්වට පස්සේ මහින්ද ආයෙ අහලා තියෙනවා ලබ්බෙන්ද ගහන්න කියලා. ඊට පස්සේ අනිත් පැත්තටම සෝමවංශ අමරසිංහ කියලා තියෙන්නේ තියෙන ලබ්බකින් ගහලා හරි මේක ඉවර කරන්න කියලා. මහින්ද රාජපක්ෂ ඒ කතාව කියන්නේ නැහැ. මේ වීඩියෝ එකේ ඊළඟට තියෙනවා බයිතක්සලාව කියන ලොන්ඩරියට ගිහිල්ලා නාමල් රාජපක්ෂ කියන පට්ට බොරු ටිකක්. අපි මේ බොරු ටිකත් මේ වීඩියෝ එකෙන්ම ඊළඟට බලලා ඉමු. තාත්තා ඒ කාලේ යුද්ධ ඉවර කරනකොට ඉවර වෙච්ච කාලේ වට ඒතර වයස කීයද 2021ක් විතර 2005 නේ. එතකොට ඉවර කරනකොට තාත්තා ඔයගලන්ට පැහැදිලි කරලා දුන්නද මේ යුද්ධ ඉවර වෙනවා වගේ නෙමෙයි මේක ඉස්සරහට තවත් පෝරියල්ලයක් කන්න වෙනවා කියලා. ජීවිත කාලෙම ඔයාගේ ළමයිගේ ඉඳලා ජීවිත කාලෙම මේක පෝරියල්ලයක් කන්න වෙනවා කියලා. ඒ යුද්ධ පටන් ගන්නකොටම කිව්වා. මම අපිනොත් ඇහුවා මොකද්ද පුතා මෙහෙම ඩිසිෂන් එකකට යනවා අපි. එතන ගොඩබාප්පිටියට ඇවිල්ලා. ගොඩබාප්පිටියට බැසිබාප්පිටියට. ඒතර අවස්ථාවක දේශපාලනික වශයෙන් වෙච්ච සිදුවීමක මම මේකට සම්බන්ධ වෙන්න කියලා මට කීප දෙනෙක් ආරාධනා කරා. එතන මම ඒකට ගියේ නෑ. මම යන්න ගියා හැබැයි තාත්තා නැවතුවා මම. ඉතින් මම ඇවිල්ලා ඇහුවා ඇයි තාත්තේ මේ මම ගියාට කමක් නැද්ද මේ 2005 ඡන්දේ කාලයක්. පුතා මම ආපු ගමන් මූට ගහනවා. LTT එකට. ඒ හින්දා මට වාව තියලා කමිට්මන්ට් එකක් දෙන්න බෑකෝ ගහන්න නැහැ කියලා. ඕකේ තේරුණා. එතකොටත් මහින්ද රාජපක්ෂ තීන්දුව කළ ඉවරයි. මේක ගහලා ඉවරයක් කරනවා කියලා. මට තේරෙන භාෂාවෙන් ගහලා ඉවර කරන්න ඕනේ කියලා. ඒ හින්දා යන්න එපා. මොකද මට වාව කමිට් කරොත් මට කමිට් කරන්න බෑ. ඒ කියන්නේ මේ වචනේ මම දුන්නොත් වාවාඩි කරගෙන මම එකට බැඳෙනවා. හැබැයි ඊට පස්සේ මේ සිද්ධිය ඇවිල්ලා ගහනකොටත් හැබැයි ගොඩක් මහත්තයරත් කියන්නේ ගොඩබේ රාජපක්ෂට ඩිෆෙන්ස් සෙක්‍රටරි එකම බාර ගන්න කියනකොටත් එයා හැව්වේ අයියා මම යුද්ධයට යනවා මේක ගහලා ඉවර කරනවා නම් විතරක් මම එන්න නැත්නම් මම රට යන්නම් කියලා. ඒ මයින්ඩ් එකේ තමයි යාලා හිටියේ. හැබැයි පටන් ගන්නකොටම කිව්වා මේක මෙහෙම ප්‍රශ්න වෙනවා. යුනිවර්සිටි වල ප්‍රශ්න වෙනවා. ලයිෆ් එකට ට්‍රෙට් එකක් යනවා. ඉතින් හැබැයි අපි මේක කරමු. ගහන්නද කියලා හෙවෙ නෑ. අපි මේක කරනවා. හින්ද ඔයාලා දැන් මේකට කෝපරේට් කරන්න. ඔයාලා මේකත් එක්ක හැඩ ගැහෙන ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න එළියට යනවා නවත්තන්න. දැන් සිකියුරිටි එකක් නැහැ නේ. මට ගාඩ් එකක් නැහැ නේ. ඔය ඉතින් මේ ආණ්ඩුවම වයින් කරන්නේ. මේ වීඩියෝ එක පටන් ගන්න තැනම නාමල් ලොකු බොරුවක් කියනවා. නාමල් කියනවා යුද්ධ ඉවර වෙද්දී එයාට අවුරුදු 19යි 20යි 21යි වගේ කතාවක්. 2009 දී යුද්ධ ඉවර වෙනකොට නාමල්ට අවුරුදු 33ක්. ඒක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට නාමල් අදහසක් ගේනවා තමන්ගේ පියා ජනාධිපතිවරණයට ඉදිරිපත් උනේ LTT ත්‍රස්තවාදී සමූල ඝාතනය කරන බවට අදහසක් ඔළුවේ තියාගෙන කියලා. ඒකත් බොරුවක්. මහින්ද රාජපක්ෂ එයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිම තැනක සඳහන් වුණේ නැහැ යුද්ධ කරන බව. ඒ වෙනුවට එයා කිව්වේ එයා හැමතිස්සෙම සාකච්ඡා මගින් මේක විසඳුමකට එනවා කියලා. 2005 වෙද්දී අවුරුදු 19ක කුඩා දරුවෙක් දේශපාලන සාකච්ඡාවලට කතා කරගන්න තරම් අඩු පරිචයකින් යුතු දේශපාලකයෙක් කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. මොකද ඒ වෙද්දී නාමල්ට ලංකාවේ දේශපාලනය ගැන කිසිම අදහසක් තිබුණේ නැහැ. ඔහු ඒ කාලේ කුඩා දරුවෙක් සහ ෂෝට් ඇඳගෙන අඩුමොල වර්ධනයක් සහිත පුද්ගලයෙක් විදියට තමයි හැසිරුනේ. ඔහුට ඇත්තටම කිසිම අදහසක් තිබුණේ නැහැ. ඊළඟට තවත් නාමල් කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට සම්බන්ධ වෙන්නේ යුද්ධය කරනවා කියන පොරොන්දුව මත කියලා. නැහැ. ඒකත් වැරදි. ඒ වෙද්දී ඔහු ඇමරිකාවට වෙලා ෂෙඩ් එකක තෙල් ගහ හිටපු පුද්ගලයෙක්. ඔහුට යුද්ධය ගැන කිසිම අදහසක් ඒ වෙද්දී තිබුණේ නැහැ. මොකද ඔහු යුද්ධයෙන් පැනලා ගියේ මානසික රෝගියෙක් බවට ලිපියක් ඉදිරිපත් කරලා. ඒ කතාවත් සම්පූර්ණ බොරුවක්. ඊළඟට මේ ජීවිත දර්ශන කතාවක් ගැන නාමල් කියනවා. ජීවිත දර්ශන තියෙනවා නම් මේ වෙද්දී තියෙන එකම පුද්ගලයා මහින්ද රාජපක්ෂ පමණයි. නාමල්ව මරන්න තරම් කවුරුත් අදහසකින් ඉන්නවා කියලා කිසිම විදියකින් අපිට නම් හිතෙන්නේ නැහැ. මොකද නාමල් මේ වෙද්දී වටිනා කියන පුද්ගලයෙක් නෙමෙයි. ඒ වෙද්දිත් එහෙම. නාමල් මේ වෙද්දිත් කරන්නේ තමන්ගේ තාත්තව විකුණන එක. ඇත්තටම නාමල්ගේ තාත්තා මහින්ද රාජපක්ෂ විසින් යුද්ධය අවසන් කරා නම් ඔවුන් මොකටද ජීවිත දර්ශනය තියෙනවා කියලා මේ වෙද්දිත් හිතන්නේ. ඒ කියන්නේ ඔවුන්ට ජීවිත දර්ශන කියලා තියෙනවා කියලා හිතනවා නම් ඔවුන් ඇත්තටම LTT ත්‍රස්තවාදය පරාජය කරලා නැහැ. ඒක ඔවුන් වක්‍රාකාරයෙන් පිළිගන්නවා. නාමල් මේ වගේ කතා කියන්නේ ඔහුගේම කම්ෆර්ට් සෝන් එකක් ඇතුලේ. මේ වගේ බයිතක්සලාවට හෝ වෙනයම් හෝ තැනකට ඇවිල්ලා. නාමල් කවදාවත් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීමකට ලක් වෙන තැනක මේ වගේ දේවල් කියන්නේ නැහැ.